රෙකෝඩින් ඔන් කරා ෂෙයාරින් වලට ගිහිල්ලා ස්ක්‍රීන් වලට ගිහිල්ලා ෂෙයා කරා. හරි ළමයි. හොක තමයි මගේ ස්ක්‍රීන් එක. හරි මේකට ගිහිල්ලා මම සිලෙක්ට් කරනවා මෙන්න මේ කාඩ් එක 16GB හොඳ කාඩ් මේක. සාමාන්‍ය මේක නම විතරයිද මන්ද වෙනස් වෙලා තියෙන්නේ. කූලින් වල පොඩි වෙනස්කමක් තියෙනවා. නම විතරයි ඇත්තටම කිව්වොත් එතන නම් වෙනස් වෙලා තියෙන නම. ඔයාලා මේකේ මේ වදින්නේ පැත්තට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පැත්තට වගේ වදින්නේ. ඒ දන්නවා තමයි මට ඒක බැරි වුණේ. මේ පොඩ්ඩක් ඉන්න මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන මේ කේසින් එකට යන්න ඕනේ. රිමූව් වලට යන්න ඕනේ. හරිද? රිමූව් වලට ගිහලා මෙන්න මේ කේසින් එකේ තියෙන වේ නොබ් දෙකක් මට අයින් කරගන්න වෙනවා. මෙන්න මේ හරිය නොබ් එකයි ඔන්න ඔය විදිහට නොබ් දෙකක් අයින් කරගෙන මෙතනට ගිහිල්ලා බලන්න ඕලං අයින් කරගන්න. මෙතන නොබ් එකක් සිලෙක්ට් කරගෙන එදගෙන වෙන්න මෙතැන්ට දාන්න එක නොබ් එකක් වැඩිපුර අයින් කරපු එක. හරි ළමයි. ඊට පස්සේ ඉන්සර්ට් වලට ගිහලා ඊට පස්සේ තමයි මම ග්‍රැෆික් කාඩ් එක දාන්න ඕනේ. මට ඒක අමතක වුණා ළමයි මුලින්ම කරන්න. ඔන්න ඔය විදිහට ග්‍රැෆික් කාඩ් එක දාලා ඔන්න ඔය විදිහට උඩින් තියෙන අර නොබ් හතර තද කරනවා. තද කරලා හරියට හරි. ග්‍රැෆික් කාඩ් එක සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ග්‍රැෆික් කාඩ් එක දැම්මට පස්සේ ඊට පස්සේ අපි දාන්න ඕනේ මේකට. දැන් අපි දැම්මා ස්ටෝරේජස් දාන්න ඕනේ ළමයි. ස්ටෝරේජස් දාන්නදී පොඩ්ඩක් මට වැරදුනාද මන්ද ග්‍රැෆික් කාඩ් එක අයින් කරන්න වේද දන්නේ නැහැ දැන්. හරිද? MBPS අපි බලමු MBPS 4000න් යන්නේවා තිබ්බ මේකේ. 1000න් යන්නේවත් තිබ්බද මන්ද? මං කිය 1000න් යන්නේවා තියෙන බය වෙන්න දෙයක් නැහැ. මං කිව්වේ MBPS 1000ක ස්ප්‍රීඩ් එකකින් යනවා මේක MBPS M.2 PCI SSD මේක 1TB එකක් 1TB එකක් M.2 ස්ප්‍රීඩ් එක 2000 NVMe එකක් මං කිව්වේ NVMe එකක් 2100යි 2800 තියෙන NVMe එක අපි දාමු. හරි ළමයි NVMe එක දාන්න වෙන්නේ නැහැ. දැන් ඉන්සර්ට් වලට ගිහිල්ලා අපි මෙන්න මේ NVMe එක දැන් දාමු. මොකද NVMe දාන්න බෑ ග්‍රැෆික් කාඩ් එකට NVMe එක වැහුණා. NVMe පෝට් එක මේක NVMe පෝට් දෙකක් එනවා. නිකන් තියෙන එකේ ඒකටත් දාමු එකක් අපි.
හරි NVMe දෙකක් දැම්ම මේ කේසින් එකට. දැන් කේසින් එකෙන්නේ මෙන්න මේ හරියෙන්. හරිද? NVMe එකෙන්නේ ප්‍රොසෙසරයට පොඩ්ඩක් පල්ලෙහාින් 64 පින් එක ගාවින් තමයි ගොඩාක් දුරට එන්නේ කේසින් එකේ NVMe පෝට් එක. ඔයගොල්ලන්ගේ කේසින් වල මදබෝඩ් වල NVMe හෝ N.2 පෝට් එකක් හෝ දෙකක් ඇති. අනිවාර්යෙන්ම නැති වෙන්න පුළුවන් කෝඩ් ක්වාඩ් වගේ කම්පියුටර්ස් තියෙන අයගේ අනිවාර්යෙන්ම නැහැ කියලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න එපා දැන්. හරිද? හරි මෙන්න මේ විදිහට දැම්මා. ඊළඟට කේසින් එකට අනිවාර්යෙන්ම දාන්න ඕනි උපාංගයක් තමයි අපි කියන්නේ පවර් සප්ලයි එක කියලා කියන්නේ. පවර් සප්ලයි එක දාන්නත් කලින් මට හිතෙනවා අපි තව 1 TB ස්ටෝරේජ් වලට ගිහිල්ලා තව 1 TB වගේ හાર્ඩ් ඩිස්ක් එකක් දැම්මොත් 1 TB නෙමෙයි අපි පොඩ්ඩක් 4 TB වගේ හાર્ඩ් ඩිස්ක් දෙකක් දාමු. මේ කේසින් එකේ පස්සට එන්නේ ළමයි. හાર્ඩ් ඩිස්ක් එක කොහොමත් ඕනෑම කේසින් එකෙන් කේසින් එකට වෙනස් වෙනවා. ඒ වුණත් ඕනෑම කේසින් එකක හાર્ඩ් ඩිස්ක් එක ගහන්න ඕනේ දැන මේ දාලා තියෙන හાર્ඩ් ඩිස්ක් එක දාන්න කියලා මෙතනට. හරිද? අපි දැන් ඔන්න ඔය හાર્ඩ් ඩිස්ක් එකක් දැම්මා. හරිද? ඊට පස්සේ අපි යනවා ළමයි පවර් සප්ලයි වලට. පවර් සප්ලයි එක මොකද්ද දාන්නේ අපි? ඔව් හරිනේ ළමයි මම ඇහෙනවනේ මොකක් වුණාද මන් දන්නේ නැහැ මේ මම හිතනවා දැන් රෙකෝඩින් වලත් යම්කිසි ගැටලුවක් එයි කියලා. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් මේක හිටි ගමන් එක පාටම එන් වෙලා ආයි ආවා මීටින් එකට. බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. යමු. ඒ අස්සේ ළමයි කෝල් උත් වෙනවා. මම ඇහෙනවනේ පොඩ්ඩක් ක්ලියර්ලි කියන්න බලන්න. අත උස්සලා. හරියට හරි. ෂෙයා කරා. අපි හිමීට ඇදගෙන යමු ළමයි මේ මම හිතන්නේ අතිශය අවදානම් මට්ටමක මේ ඇදගෙන යන්නේ. මේකට හරියන පවර් සප්ලයි එක තමයි මම කලින් කිව්ව විදිහට මෙන්න මේ අපි වොට් 1000ක තියෙන පවර් සප්ලයි එකක් මේකට දාමු. වොට් 1000ක් දාමු. නැත්නම් ඔක පස්සට ලොකු ප්‍රශ්නයක් එනවා. පවර් සප්ලයි එක සෙට් වෙන්නේ මේ කේසින් එකේ නම් මෙතනින් සාමාන්‍ය කේසින් වල නම් ඔක ටිකක් වෙනස් වෙනවා ළමයි. හරිද මම පොඩ්ඩක් බලන්නම් පුළුවන් වුණොත් ඔයගොල්ලන් මේක මේ හොඳ මේ කේසින් එකක් ගෙනල්ලා ඒ කේසින් එකේ ලයිව් තියලා කරලා පෙන්නන්න. හරිද? ඔන්න ඔය විදිහට දැනට මේ ටිකෙන් පුළුවන් කම්පියුටර් එකක් ඔන් කරන්න. මේ GPU නම් ඕනෙත් නෑ. GPU නැතුව දැනට මේ සම්බන්ධ කරලා තියෙන උපාංග වලින් පුළුවන් කම්පියුටර් එකක් ඔන් කරන්න. පුළුවන්ද කියලා කියන්න බලන්න මට අත උස්සලා. මයික් එක ඔන් කරන්න පුළුවන් නේද? පුළුවන් කියලා හිතනවාද ඔයගොල්ලෝ? හෙලෝ මාව ක්ලියර්ලි ඇහෙනවද? පොඩ්ඩක් අත උස්සන්න බලන්න. හරි. ඔයා හිතන විදිහට මේ කම්පියුටර් එක උස්සන්න පුළුවන් මේ කියන්නේ සෝරි උස්සන්න නෙමෙයි. මේ කම්පියුටර් එක දැන් පවර් ඔන් කරලා වැඩ කරන්න පුළුවන් කියලා හිතන අය අත උස්සන්න බලන්න. පවර් ඔන් කරලා කම්පියුටර් එක මේ වැඩ කරන්න පුළුවන්. දැන් මේ තියෙන තත්ත්වෙන්. ඒ කියන්නේ boot up screen එකක් ගන්න පුළුවන්ද කියන්න බෑ. බෑ ළමයි මේකෙන් boot up screen එකක් ගන්න බෑ. ඒකට හේතුව තමා මේකේ ළමයි අපි දාලා නෑ මේ heat sink එක. හරිද? heat sink එක දැම්මොත් තමා අනිවාර්යෙන් කම්පියුටර් කූලින් කියන පැත්ත අපි හොඳටම බලන්න ඕනේ. CPU කූලින් පැත්ත සමහර අය බලන්නෙත් නෑ.
සාමාන්‍යයෙන් මම කැමති නෑ ළමයි මේකේට මේ යා කූල එහෙමනම් දාන්නත් බෑ. මේකට දාන්න වෙන්නේ හරිනම් දාන්න ඕනේ ළමයි වෝටර් කූලින් එකක්. හරිද? අපි වෝටර් කූලින් වලට ගිහිල්ලා දාලා බලමු. වෝටර් කූලින් ඔයගලන්ට අලුත් අත්දැකීමක් වෙයිනේ. වෝටර් කූලින් වලට ගිහිල්ලා වෝටර් කූලින් ඔයගොල්ලෝ දැන් ඕනේ තරම් අනිත් කූලින් සිස්ටම් දැකලා නැහැනේ. වෝටර් කූලින් සිස්ටම් එක පොඩ්ඩක් අපි බලමු අද try කරලා. ඔයගලන් නිතරම සෙට් වෙන්නේ නැහනේ. මුලින්ම මෙන්න මේ විදිහට රිසීවර් එකක් ගන්න ඕනේ. රිසීවර් එක බලමු අපි මොකද්ද හොඳ රිසීවර් එකක් දාන්න ඕනේ මේ වෝටර් කූලින් සිස්ටම් එකක් ගහනවා නම්. බලමු මේ කේසින් එකේ රිසීවර් එකක් දාන්න පුළුවන් මට මතක විදිහට ඒක නිසාමයි මම මේ කේසින් එක තෝරගත්තේ. අපි දාමු මේකට මට මේ මට අමතක වුණා. මේ රිසීවර් වල කැපැසිටි එක මයින්නේ ළමයි මේක මේ ලීටර් ගානේ. හරිද? මේක දැනට මම දැක්ක හොඳම රිසීවර් එක තමයි මේක. රිසීවර් ගානෙන් සහ මෙන්න මේ mm කියලා දෙන මිලිමීටර් ගානින්. මිලිමීටර් ගානිනුත් බලනවා මේ රිසීවර්ස් වල. අපි ටිකක් මේ රිසීවර් එක දාමු මේක මට හොඳයි කියලා හිතුණා ළමයි. මං කිව්වේ මේක කෙලිම වෝටර් කූලින් වලටම තමයි හදලා තියෙන්නේ. හරිද? රිසීවර් එකක් දැම්මා. ඊට පස්සේ මේ රිසීවර් එකේ මම ඔයගලන්ට කියලා දුන්න ප්‍රොසෙස් එක මතකද දන්නේ නැහැ වෝටර් කූලින් සම්බන්ධව. රිසීවර් එක දැම්මා. ඊට පස්සේ අපි දාන්න ඕනේ ප්‍රොසෙසර් එක දාන තැනට දාගන්න ඕනේ CPU බ්ලොක් එකක්. CPU බ්ලොක් එක මොකද්ද දාන්නේ මේකට ගැලපෙන CPU බ්ලොක් එක? මේ ප්‍රොසෙසරයට ගැලපෙන CPU බ්ලොක් එකක් දාන්න එපා ළමයි. මේ දෙන්න ළමයි මම කැමතිම CPU බ්ලොක් එක මේක මරු. මෙන්න මේක දානවා. ඒක දානවා CPU බ්ලොක් එක විදිහට ළමයි. හරිද? ඊට පස්සේ අපි දාන්න ඕනේ මේකට මේ කේසින් එකට හරියන්නේ ළමයි මේ වෝටර් කූලින් සිස්ටම් එකක්. හරිද? එහෙම නැත්තම් වෙන කේසින් සිස්ටම් එකක් හරියන්නේ GPU එකට දාන්න පුළුවන් ළමයි. ඒ වුණාට වෝටර් කූලින් GPU එකක් ගහන්න බෑ මේකට. ඒකට වෝටර් කූලින් GPU එකක් අපරාධේ මට කලින් අමතකුණා නැත්තම් මේකට වෝටර් කූලින් GPU එකකුත් ගහන්න තිබ්බා. අපි බලමු මේ පයිප් එකක් මේ පයිප්ලයින් එක දාමු අපි. අපි පයිප් ෂොකට් එක විදිහට කළු නෙමෙයි අපි සුදු පාවිච්චි කරමු ළමයි. පයිප් ෂොකට් එකක් අරගෙන පයිප් සොකට් එකෙන් එකක් දානවා. පයිප් සොකට් දෙකක් අරගෙන කියලා දානවා මම මෙතනට. එතනටයි එතනටයි. දැම්මට දැන් පයිප් සොකට් එක බලන්න ඕනේ ළමයි. ඊළඟට මාත් කරන්න නැති දෙයක් තියෙනවා පොඩ්ඩක් බලමු පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි ළමයි මේ තියෙන වලින් මේ තියෙන පයිප් වලින් මේ පයිප් එක වැඩි සෙල්ලම් දාන්න බෑ ළමයි. මෙන්න මේ පයිප් එක මම තෝරගන්නවා. ඒ පයිප් එක පොඩෙන් පයිප්ස් කනෙක්ටර්ස් වලට ගිහිල්ලා මොන කනෙක්ටර් එකද අපි දාන්නේ මේ කනෙක්ටර් එක දාමු
ඕ පොඩ්ඩක් ඉන්න. ඕ පොඩ්ඩක් ඉන්න නොබ් එක කොහොමද? ආයෙත් මම ගිහිල්ලා අරගන්නවා නොබ් එකක්. වෝටර් කූලින් සිස්ටම් එක කියලා නොබ් එක වැටෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඕහෝ අපිට වෝටර් කූලින් සිස්ටම් එකක් දාන්න වෙන්නේ නැහැ ළමයි මගේ මේ සිමියුලේෂන් එකේ මොකක් හරි අවුලක්. රිමූව් වලට ගිහිල්ලා අපරාධය ගොල්ලන් මේ වෝටර් කූලින් සිස්ටම් එකක් දාලා පෙන්වන්න තිබ්බනම් ගොඩක් හොඳයි. දාලා පෙන්වන්න විදියක් නැහැ මගේ මේ සිමියුලේෂන් එකේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා ළමයි වැඩ කරන්නේ නැහැ හරියට. අර ළමයි වැඩි මේ කල් ගන්න බෑ අපි බලමු කූලින් වලට ගිහිල්ලා අපි දාමු. ම්ම්, මේ කූල එක. මේ කූල එක මේකට දාන්න බෑ කියන්න ළමයි. එයා කූල එකේ පයිප්ලයින් එක බටයක් වදිනවා ළමයි රැම් කාඩ් එකේ. එහෙම වුණොත් අපිට එයා කූල එකක් දාන්නත් බෑ. එහෙම වුණොත් අපිට දාන්න වෙන්නේ ළමයි මෙන්න මේ වගේ හෙන පත. මේ මේක දානකොට මෙන්න මේ දාන දැන් එයා කූල එකක් එයා කූල එකක් දානකොට එයා කූල එකේ සම්පූර්ණයෙන්ම මෙන්න මේක මේ පැත්තට රොටේට් කරලා දෙන්න. يعني එළියට. يعني ඔයගොල්ලන්ගේ කේබල්ස් තියෙන පැත්ත තියෙන කේබල්ස් තියෙන පැත්තට පුළුවන් තරම් ෆෑන් එක හදන්න හරවන්න උත්සාහ කරන්න. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙන කේසින් එකක නම් මේ කේසින් එකේ නම් එච්චර ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක එළියට සහ පිටතට යන නිසා. එයා ඒක. හරිලම දැන් මේ ටික ඇති අපිට කම්පියුටර් එකක් ඔන් කරන්න මේක මම මේ වෝටර් කූලින් සිස්ටම් එකක් දාන්න කියලා හිතාගෙන තමයි මේ කේසින් එක තෝරගත්තේ.
මේකට වෝටර් කූලින් සිස්ටම් එකක් දාන්න බැරි එක තමයි ළමයි ප්‍රශ්නේ. වෝටර් කූලින් සිස්ටම් එකක් දාලා පෙන්වන්න තිබ්බනම් හොඳයි ඕගලන්ට. හරිද ළමයි? අපි ඊළඟට දැනට මේ ටික ඊළඟට අපි මේකේ කම්පියුටර් එකේ වැදගත්ම දේ තමයි ළමයි කේබල්ස්. කේබල්ස් වලට ගිහිල්ලා මෙන්න මේ තියෙන ළමයි මේකට කියනවා අපි 24 pin RTX 14 Pro G port එක කියලා 24 pin එක කියලාත් අපි කියනවා. ඊළඟට මෙතන ප්‍රොසෙසර් එක ගාව මේ තියෙන පෝට් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම කලින් කියලා දුන්නා මදර්බෝඩ් එක්ස්ප්ලනේෂන් එකේදී මේ ප්‍රොසෙසර් එකට පවර් සප්ලයි දෙන පෝට් එක. මේක මොකක්ද දන්නවද ළමයි? මේ SATA කේබල් එක. මේ තියෙන හાર્ඩ් ඩිස්ක් වල SATA ටික තමයි මේ තියෙන්නේ. මේ SATA cables හරිද ළමයි? මේ SATA power SATA මේ SATA power ඒ SATA power මොකක්ද ඒ SATA power මේ පවර් සප්ලයි එක. හරිද? පවර් සප්ලයි එකේ එක දාන්න ඕනේ අපි. මේ පවර් ස්විච් එක දාන්න විදියක් නෑ ළමයි. මෙතන පවර් ස්විච් එක ඉන්නේ මදර්බෝඩ් එක. හරිද ළමයි? මෙතන පවර් සප්ලයි එක මෙන්න මේ මදර්බෝඩ් එකට. මදර්බෝඩ් එකේ 68 පින් එකට තමයි ළමයි අපි පවර් දෙන්නේ. ෆන් පැනල් එකේ 68 පින් එකට තමයි අපි පවර් දෙන්නේ මදර්බෝඩ් එකක. මේ විදිහට මම VGA දානවා. මෙන්න මේ විදිහට මම පවර් දෙනවා. මෙන්න මේ විදිහට මම කීබෝඩ් දෙනවා. මෙන්න මේ විදිහට මම මවුස් එක දෙනවා. හරිද ළමයි? දීලා ඊට පස්සේ තියෙනවා හරි අපූර්ව වැඩක් කරන්න මෙන්න මේකේ පවර් සප්ලයි එක P ප්‍රෙස් කරලා මම ඔන් කරගන්නවා බෝඩ් එක. ඔයගලන්ට පේනවා බෝඩ් එක සාර්ථකව ඔන් වුණා. හැබැයි no OS found error කියලා එනවා. හරිද? දැන් මම මේකේ මේ ඊළඟට කම්පියුටර් එක වැදගත්ම කොටස තමයි ළමයි OS එක දාන්න ඕනේ. OS එක දාන්න අපිට කරන්න තියෙන්නේ මේකේ තියෙන ඔප්ෂන් එකක් සාමාන්‍ය ජීවිතයේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. OS program installer මේ තියෙන මෙන්න මේක මම පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරලා මම දානවා OS එක. power on කරලා power on කරනවා. on කරලා ඕන් OS එක ඉන්ස්ටෝල් වුණා. දැන් මේක සාමාන්‍ය කම්පියුටර් එක නම් ළමයි ඕක වෙනස් වෙනවා. හරිද? ඒක මම පෙන්නන්නම් OS installations process එකේදී. හරිද? සාමාන්‍ය කම්පියුටර් එක අපි Rufus මේ බර්න් කරගෙන Rufus එකක් හදාගෙන ඔන්න ඔය විදිහට වැඩ ගොඩාක් අපි කරන්න තියෙනවා සාමාන්‍ය කම්පියුටර් එකක නම්. එතකොට BIOS වල versions තියෙනවා. ওই versions එක අපි ගනුදෙනු කරන්න ඕනේ. හරිද? එතකොට UEFI GPT ඔන්න ඔය විදිහට තව versions ගොඩක් තියෙනවා. ඒවත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට දේවල් ගොඩාක් තියෙනවා OS and applications install වලදී. දැන් මෙතනදී මේ පෙන්නන්නේ මගේ pen drive එක. අපි මේකේ පොඩ්ඩක් බලමු දැනට ඕනේ කරනවා අපි දාලා බලමු system information එක ඕනේ. අපිට ඕනේ කරනවා GPU test එක ඕනෙත් නැහැ. මෙන්න මේක දාගත්තා නම් ඇති අපිට. අපි බලමු මේ දැන් අපි හදපු බිල්ඩ් එක ඇතුලෙන් අපිට මොනවාද කරන්න පුළුවන් කියලා. හරිද? Adobe Photoshop බලමු. හරි Adobe Photoshop okay. on okay. Adobe Premiere Battlefield 1 okay. හරිද?
ඊළඟට තව මොනවද බැලුවේ ඒකත් ඕකේ. ටිකක් බලමු F1 Forza Horizon 1ද Cry 5 Far Cry 5 Far Cry 5 පුළුවන් යන ඉතින් ඉතින් කතා කරලා වැඩක් නැහැනේ. තව තිබ්බා ළමයි මේකේ සෑහෙන මේ ගේම්ස් ගොඩක් තිබ්බා. මේකේ රන් කරන බලමු. ඔය රන් කරන හැම එකම ඕකේ. මේ බිල්ඩ් එකෙන් පුළුවන් දැනට ලෝකේ තියෙන ඕනෑම වැඩක් කරගන්න සාමාන්‍ය පර්සනල් යූසේජ් ලාගේ. හරි ළමයි එතකොට අදට පාඩම ඉවරයි. අද අපි කියලා දුන්නේ කොහොමද කම්පියුටර් එකක් බිල්ඩ් කරන්නේ කියලා සහ කම්පියුටර් සිමියුලේෂන් එක සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරේ. ඒතකොට මම උපරිම උත්සාහයක් දරන්නම් ඕගොල්ලන්ට හොඳයි ළමයි අද අපි කතා කරේ කම්පියුටරයක් කොහොමද අපි සිමියුලේෂන් එකක් භාවිතයෙන් බිල්ඩ් කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී යම්කිසි කාරණා ටිකක් වෙනස් වෙනවා. අර OS එක බූට් කරන තැන එහෙම ගොඩක් වෙනස් වෙනවා. ඊට අමතරව එතනින් එහාට වෙන කිසිම වෙනස්කමක් නැහැ. මේ PC build simulation එක පාවිච්චි කරලා කරන දේවල් ටිකම තමයි අපිට සාමාන්‍ය ජීවිතයේදීත් කරගන්න තියෙන්නේ. එතකොට ළමයි ඔයගොල්ලන්ට මොනවාද කියන්න තියෙන්නේ අද පන්තිය සම්බන්ධයෙන්? කොහොමද හොඳයිද නරකයිද මොන හරි ප්‍රශ්න තිබ්බද අද? ඔව් MBBS 3000ක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ලොකු ගාන. හරි අද පන්තිය හොඳයිලු. සතුටුයි ප්‍රශ්න මොනවා හරි තියනවාද? ගොඩාක් ළමයි මේගොල්ලෝ කම්පියුටර්ස් බිල්ඩ් කරනකොට දැන් සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් මේ ගොඩක් අය දන්නවා දන්නේ නැති අයත් ඇති. ඒකයි මම කියන්නේ මේ ඔයගොල්ලෝ කම්පියුටර් එක මේ RAM එක දානකොට RAM එක මේ ටිප්ස් වගේක් දෙන්නේ ඔයගලන්ට. ඔයගොල්ලෝ කම්පියුටර් එක RAM එක දානකොට 4GB ඒ කියන්නේ දැන් 8GB RAM දානවා කියමුකෝ 4GB දෙකක් දාන්න. 16GB RAM දානවා නම් 8GB RAM දෙකක් දාන්න. ඒක පස්සට ලොකු වටිනාකමක් තියෙයි. හරිද? ඊට පස්සේ ඔගොල්ලෝ OS එක දාන්න SSD එකට OS එක පුරවන්න යන්න එපා. OS එකේ ඩොකියුමන්ට් අනම්මනම් මුකුත් දාලා පුරවන්න යන්න එපා. ඩෙස්ක්ටොප් එක පුරවන්න යන්න එපා. ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මගේ ඩෙස්ක්ටොප් එක empty තියෙන්නේ. හරිද? ඩෙස්ක්ටොප් එකේ කිසි දෙයක් නැහැ. ඩෙස්ක්ටොප් එක පුරවුවත් ෆයිල් පාත් එක වෙනස් කරන්න තියෙන. හරිද? බැරි නෑ. දැන් ඩෙස්ක්ටොප් එකකට යන කෙනෙකුට 8GB එකයි 16GB එකයි දැම්මොත් එකට ටැලි වෙන්නේ නැහැ. ඒක අවුල්. පුළුවන් නම් තව 8GB එක විකුණලා තව කියන්නේ තව පෝට් එකක් හිස්ස තියෙනවා නම් පෝට් 4ක මදර්බෝඩ් එක නම් තව 8GB එකක් දාගන්න. ඔය 16GB එක කියන්නේ එකට ටැලි වෙන්නේ නැහැ ළමයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙම නැතුව නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට ටැලි වෙන්නේ නැති එක තමයි එකම ප්‍රශ්නේ. හරිනේ ළමයි. එතකොට ඔය විදිහට ඔයගොල්ලෝ මේකේ ෆයිල් පාත් එක වෙනස් කරන්න පුළුවන් ෆයිල් සේව් වෙන ෆයිල් පාත් එක. ඒක ලෝකල් ඩිස්ක් එකට හදන්න පුළුවන්. හරිද? ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම කරන්න පුළුවන්. මම කරලා තියෙනවා. එහෙම කරාම කිසි ප්‍රශ්නයක් නැහැ ඩෙස්ක්ටොප් එක පිරෙව්වා. හරිද? හරි ළමයි. එහෙනම් තව මොන හරි ඔයගලන්ට දැනගන්න තියෙනවද විස්තර එහෙම? තියෙනවා නම් අත උස්සන්න බලන්න. හරිනේ ළමයි. එහෙනම් අදට පන්තිය නවත්තනවා. අමාරුවෙන් හරි සහභාගී වෙච්ච හැමෝටම thank you. හරි ළමයි. එහෙනම් අදට මීටින් එක මම end කරනවා. හැමෝටම සුබ දවසක්. මේ දවස්වල පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මම 8GB 2 years 4 එකක් ගහනවා 8GB දෙකයි 4 එකයි ගහනවා. ඔය ගහලා තියෙන 8GB දෙකයි 4GB එකයි ගහලා තියෙනවා නම්
රැම් කාඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ෂොප් එකකින් කිව්වේ නැද්ද ඔයාට ඒක? ම්ම්, පාවිච්චි කරන් යන්න ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔක මාරු කරන්න. එහෙම නැත්නම් ඔක තියාගෙන යන්න අවුලක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගහන ක්‍රමවේදය තමයි 4GB දෙකක් 8GB 8GB දෙකක් 16GB 16GB දෙකක් ඒ විදිහට තමයි අපි ගහන්නේ ඉස්සරහට. සමාන සමාන ගුණාකාර වලින් ගන්න. එතකොට තමයි මේ හොඳට performance කරන්නේ. ඔක අර best performance ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඔය 16GB වගේ තියනවා කියන්නේ දැන් ඔය 8GB දෙකක් ගහලා 16GB ගත්තා කියන්නේ best performance ගන්න පුළුවන්. දැන් මගෙත් තියෙන්නේ 16GB. ඒතකොට 16GB වලින් මේ හොඳ performance එකක් ගන්න පුළුවන්. පුළුවන් 8GB කාඩ් දෙකක් ගැහුවා. සාමාන්‍යයෙන් 32 ගහනවා නම් 16 දෙකක් ගහන්න. එහෙම තමයි මට කියන්න තියෙන්නේ. ඒ තමයි ගහන අපි සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදය සහ අන්තර්ජාතිකව පිළිගත්ත ක්‍රමවේදය. හරි ළමයි එහෙනම් අදට මීටින් එක මම එන්ඩ් කරනවා. ඔයගලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් පොඩ අත උස්සලා ප්‍රශ්න දාන්න. තව ටිකෙන් මේ ඔයගොල්ලෝ ටයිප් කරගෙන ඉන්නවත් දන්න ඒකයි. හරි මම හිතනවා තව ප්‍රශ්න නැතුව ඇති කියලා. එහෙනම් අදට ළමයි මීටින් එක මම එන්ඩ් කරනවා. සහභාගී වෙච්ච හැමෝටම thank you. ඒ වගේම සුබ දවසක්.